දැන් මේ ආණ්ඩුවෙන් හම්බෙන පොහොර ගැන ඔබ පොහොර ප්‍රවාහනය කරන එක්කනේ මොකද කියන්න පුළුවන්? පොහොර දින ගොවි මාතුන්ට නියම වේලාවට ලැබෙනවා. මාලිමා රජයේ බලයට ආවට පසු ගොවියට ගොඩාක් මේ සහන ලැබෙනවා. ඒ සම්බන්ධව ගොවි මහතෙක් වශයෙන් මොකක්ද ඔබ කියන්නේ? සහන මොකුත් නැහැ. දැන් අපිට ඒ රජයේ මිලට පොහොර දෙනවා. පොහොර ටික දුන්නා. එතකොට බඩු හිගියක් නැතුව ගන්න තියෙනවා. ඒ ඇති අපිට. කියන්නේ අපි ණය වෙලා හරි බඩු ටික ගන්නවා. ඒ වගේ අපිට කුඹුරු වල ආදායම් එනකොට අපිට ඒවත් නිදි මිලකට දෙන්න හම්බුනොත් ඒකත් ලොකු දෙයක්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ රජයෙන් ලැබෙන සහන ලැබෙන නිසා ගොවිතැන කරන්න පහසුකම් තියෙනවා නේ? ඔය රජයෙන් බඩු ගන්න තියෙනවා. ගොවිතැන් කරනවා අපි. ආණ්ඩුවට මොකද්ද කියන්න තියෙන්නේ? ආණ්ඩුවට කියන්නේ කොහොම හරි කමන්නේ බඩු දුන්නොත් අපි අරගෙන කරනවා. ඔව්. මේ ජනාධිපතිවරයා ගැන මොකද්ද ඔබට හිතෙන්නේ? ජනාධිපතිවරයා මට නම් හොඳයි. ඔව්. හරියට වැඩේ කරගෙන යනවා කෙලින්. දැන් මොනවද මේ වවලා තියෙන ලස්සනනේ මේ ගොවිපොළ? මේකේ තියෙනවා බණ්ඩක්කා තියෙනවා, කරවිල තියෙනවා, වැටකොළු තියෙනවා, පතෝල තියෙනවා, මෑ තියෙනවා, කුරක්කන් තියෙනවා, බී තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නියර ගොවිතැන තමයි ගොඩ ගොවිතැන. මේ පාරේ යන මහ ජනතාව මේ ගොවිපොළ දිහා නිතර බලනවා. ඔබ ගැන සතුටු වෙනවා. මොකද ගැන හිතෙන්නේ? මට සතුටුයි. අපිට දැන් ලෙඩක් දුකක් නැති වෙනවා මෙතෙන්ට ඇවිල්ලා මේ පැලට වෙලා ඉන්න එක. මොකද සන්තෝෂයි දැන්. ගොවිතැන හරියට දිනුවර තියෙන හින්දා අපි සන්තෝෂයි. බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. මොකක්ද ඔබතුමාගේ නම? මගේ නම ලයනල් නන්දසිරි. මේ වර්තමාන රජයෙන් ගොවියට ලැබෙන සහන පිළිබඳ මොකක්ද ඔබට ගොවි මහතෙක් වශයෙන් කියන්න පුළුවන්? ඇත්තටම මේ රජයෙන් අපට ගොඩක් සහන හම්බ වෙනවා. දැන් අපිට මේ කන්නේ පොර මේ ලෝක මේ යුද්ධයත් එක්ක මේ ගණන් ගියා. නමුත් අපිට සහන මිලට මේ ගොවි ජන සේවා මගින් මේ ගෙනල්ලා දුන්නා. ඒවා වෙලාවට හම්බ වුණා. වෙනදා වගේ නෙමෙයි. ඇත්තටම මේ රජයේ තියෙන එකෙන් අපේ මේ ගොවිතැනට ලොකු හයියක්. ඒ කියන්නේ ගොවිතැන වෙනදාට වැඩියෙන් කරගන්න පහසුකම් තියෙනවා. ඔව් පහසුකම් තියෙනවා. අපිට හෙක්ටාරයකට රුපියල් 30000ක ආධාර මුදලක් හම්බ වෙනවා. ඒක ලොකු හයියක් වෙනවා ගොවිතැන කරගන්න. මේ ආණ්ඩුවට මොකද්ද ඔබට දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම මේ ආණ්ඩුව යන ක්‍රමය හොඳයි. මේ විදිහටම ඉස්සරහට කරගෙන යන්න කියන එක තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි. මොකක්ද ඔබතුමාගේ නම? මම ඉන්දික. මේ පාර ගොවිතැන් කරන්න පොහොර ලැබුණාද? අපට ලැබුණා මේ රොම්බාව ගොවිජන අධ්‍යස්ථානයේ පොහොර ටික ලැබිලා මේ පොල්පිටියේ අසල තියෙන නිවසක තමයි අපි බෙදුවේ. මුදල් ලැබුණා. මේ මුදල් ටික පාස් වෙන්නේ බැංකුවට තමයි වැඩ කරන්නේ. මොනවද මේ ආණ්ඩුවට කියන්න තියෙන පණිවිඩය? ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේ තෙල් පොහොර ටික වෙන ගණන් අඩු කරලා අපිට ආණ්ඩ ගිහුවම තෙල් ගණන් වැඩි. ඊට පස්සේ ආයන කුලී ගණන් වැඩි වෙනවා. ඒකට කට්ටිය අපිට අපෙන් ගණන් ඉල්ලන පොඩ ගණන් ඒක අඩු මිලට මේ කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල ලෝකේ යුද්ධයක් පවතිනවා. ඒ නිසා තෙල් ගණන් වැඩි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව දැනුවත් වීමක් තියෙනවද? දැනුවත් වීමක් තියෙනවා ටිකක්. අපිට තියෙන ඉතින් මේ ටිකක් සහනයක් දෙන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි. මොකද්ද ඔබතුමා නම? නිලන්ත ලියනගේ.